මාලිගා පහළ වෙච්ච, ෂෙයා මාකට් එකේ ෂෙයාස් පහළ වෙච්ච, ක්‍රිප්ටෝ කරන්සි පහළ වෙච්ච ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැබිනට් ඇමතිවරු මේ දිස්ත්‍රික්කවල ඉන්නවද දන්නේ නැහැ කියලා අපි ආපු ගමන් බැලුවා. මොකද අද වෙලා තියෙන්නේ මේ හොරකම්, මේ වංචාවල්, මේ දූෂණයවල්, මේ කප්පම් ගැනීම දිස්ත්‍රික් මට්ටමේ. පාර්ලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු නායකයෝ, වෘත්තීය සමිති නායකයෝ කියා ගන්න අය මේ කප්පම් ගැනීමේ ක්‍රියාවලිය අද සමාජගත කරගෙන එනවා. එහෙම කරාට කමන්නේ. අපි ඉස්සරත් කෝටිපතියෝ තමයි. දෙමව්පියන්ගෙන් තමයි අපිට සල්ලි හැබුණේ. තිරින වශයෙන් ලැබිච්ච නිවාස, දෙමව්පියන්ගෙන් ලැබිච්ච ඉඩ කඩන්. එහෙම කියලානේ දැන් කතාව හදාගෙන යන්නේ. මොකද්ද මේ කරන්න හදන්නේ? ඊළඟ මාස 2-3 අවුරුද්ද ඇතුළත අපේ ඔළුවට හුරු කරන්න යනවා. මේ දැන් ඩොලර් මිලියන 2.5ක් මහා බැංකුවෙන් කඩාගත්තා. ඊට කලින් ගල්ලංගුරු වලින් හොරාගත්තා. අලුතෙන් එන ව්‍යාපෘති වලින් දැන් හොරකම් කරන්න පටන් ගන්නවා. මේ හොරකම් කරන සල්ලි වලින් හදන ගෙවල් ගන්න ඉතින් මේ වැඩ කටයුතු ටික නීතිගත කරන්න. මේ ටික අපිට කොහොමද තිබ්බනේ, අපිට කොහොමද මේවා කරගන්න තිබ්බනේ කියලා මිනිස්සුන්ව රවට්ට ගන්න තමයි මේ නැරටිව් එක දැන් හදාගෙන යන්නේ. මේකට විරුද්ධව කතා කරන්නේ මාධ්‍ය ආයතන කීපයක් විතරයි. අනිත් හැමෝම පයයි. හිරුනාලිකාව තමයි බය නැතුව මේ දූෂණ වංචා කප්පන් ටික එලි කරේ. හිරුනාලිකාව තමයි බය නැතුව දිගටම මේ අංක ඉලක්කම් ටික එළියට දැම්මේ. ඒ හින්දා තමයි දැන් හිරුනාලිකාවත් එක්ක නඩු කියන්න පැටලෙන්න හදන්නේ. ඒ හින්දා තමයි 10 ගානක ඩෝබි හමුදාවක් දාලා හිරුනාලිකාවට මඩ ගහන්නේ. ඒ හින්දා තමයි ලංකාවේ දූෂිතම, ලංකාවේ වැඩියම කුණුහරුප කියන YouTube කාරයෝ දාලා හිරුනාලිකාවේ ඉහළ නිලධාරීන්ට ගස්සන්නේ. අපි ඒ හින්දා හිරුනාලිකාවට කියනවා සත්ත පහකට බය වෙන්න එපා, අඩිය පස්සට ගන්න එපා. මේ හොරුන්ගේ, වංචාකාරයන්ගේ, දූෂිතයන්ගේ, කප්පංකාරයන්ගේ මේ තර්ජන ගර්ජන වලට බය වෙන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ගේ පැත්තේ හිටගන්න. මේ රටේ අහිංසක මිනිස්සු රැවටිලා මේ මිනිස්සුන්ට ඡන්දෙ දුන්නේ. ඒ මිනිස්සුන්ට ඇත්ත කියන පැත්තේ දිගටම හිටගෙන ඉන්න කියලා අපි හිරුනාලිකාවෙන් ඉල්ලා සිටිනවා. මම මිලින්ද රාජපක්ෂ. හරි.